අයිබෝන් ඔයාලා හැම කෙනෙකුටම ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා හම්බෙන්න ආවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ e-bike එකකින් Uber Eats කරනකොට වැදගත් වෙන කරුණු ටිකක්. ඉතින් මේ ජොබ් එක මම ඊට මාස කිහිපයකට කලින් කරපු ජොබ් එකක්. ඒකෙදී මම ලැබපු අත්දැකීම්ත් මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ ජොබ් එක කරනකොට මට යන්න ලැබුණු ලස්සන බයිසිකල් පාත් කීපයක වීඩියෝත් මම මේකට එකතු කරලා තියෙනවා. ඔයාලට පුළුවන් විස්තරය අහන ගමන්ම ඒවත් බලන්න. මම කියන්නම් මම මුලින්ම මේ ජොබ් එක කරේ කොහෙද කියලා. මම මේ ජොබ් එක කරේ සිටි එකේ ඉඳලා ටිකක් විතර දුරින් තියෙන පැත්තක. හැබැයි ගොඩාක්ම දුරත් නෑ. ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රධාන පෙළේ හැම රෙස්ටෝරන්ට් එකක් වගේ මේ පැත්තේ තියෙනවා. මම මේ ජොබ් එක කරපු කාලේ කියනවා නම් උදේ වරුවත් දවල් වරුවේ තියෙන ඕඩර් තමයි ඩෙලිවර් කරේ. ඒ වගේම තමයි මේක මම කරේ part time ජොබ් එකක් විදිහට. ඒ කියන්නේ දවසකට පැය 4ත් 6ත් අතර වගේ කාලයක් සතියේට දවස් 5ක් 6ක් විතර කරනවා. ඉතින් අපි බලමු මේ ජොබ් එක කරන්න ඔයාලට ඕන කරන සුදුසුකම් මොනවද කියලා. ඇත්තටම මේ ජොබ් එක කරන්න විශේෂ සුදුසුකමක් වුමනා කරන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි කාර් එකකින් වගේ Uber Eats කරනකොට අපිට ඩ්‍රයිවිං ලයිසන් එක ඕන කරනවා. නමුත් මේ ජොබ් එක කරන්නේ ඩ්‍රයිවිං ලයිසන් එකක් ඕන කරන්නේ නැහැ. හැබැයි e-bike එකකුත් Tamanට active Uber account එකකුත් තියෙන්න ඕනේ. ඒ දෙක තමයි මේ ජොබ් එක කරන්න අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කාටද කරන්න පුළුවන් කියලා. දැන් ඕස්ට්‍රේලියාවට අලුතින් ඇවිල්ලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ජොබ් එකක් හොයන කෙනෙක්, ඒ වගේම ෆුල් ටයිම් ජොබ් එකක් කරන ගමන් තව එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයාගන්න පාර්ට් ටයිම් ජොබ් එකක් හොයන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාටත් මේ ජොබ් එක කරන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි දැකලා තියෙනවා ස්ටුඩන්ට්ලා විදිහට පුංචි බබාලත් එක්ක එන අම්මලා ඉන්නවා. එතකොට එයාලව බබාලව ඉස්කෝලවලට දාලා ස්කූල් ටයිම් එකේදී ඒ වගේ කෙනෙකුට මේ ජොබ් එක කරන්න පුළුවන්. ඒ වගේම තමයි Tamanට තියෙන වීසා රූල්ස් වලට අනුව Tamanට තියෙන වර්ක් රයිට්ස් අනුව Taman කරන පැය ගාන Taman තීරණය කරගන්න වෙනවා. ඒ වගේම මේකට ඕන කරන e-bike එකක් රෙන්ට් එකට අපි ගන්නෙ කොහොමද කියන එක ගැනත් වැඩිදුර විස්තර මම ඉස්සරහට කතා කරනවා. ඒ වගේම තමයි තව දෙයක් මේකට එකතු කරන්න ඕනේ. අපි Uber Eats account එක හදලා ඔක්කොම ඩොකියුමන්ට් සබ්මිට් කරලා account එක අප්‍රූව් වුණාට පස්සේ Uber එකෙන්ම අපිට ජැකට්, බෑග් හැමදේම තියෙන PP kit එක නොමිලේම ගෙදරට එවනවා. ඒක ආවට පස්සේ අපිට පුළුවන් ඩෙලිවරි කරන්න පටන් ගන්න. මම දැන් කතා කරන්න යන්නේ e-bike එක ගැන. මම මේ e-bike එක රෙන්ට් එකට ගත්තේ මෙල්බර්න් සිටි එකේ තියෙන සූමෝ බ්‍රාන්ච් එකෙන්. ඉතින් ඔයාලා ඉන්න පැතිවල මේ වගේ බයිසිකල් රෙන්ට් එකට ගන්න පුළුවන් ළඟ තවත් තැන් තියනවාද කියන එක හොයලා බලන්න. මේ බයිසිකලේ පදිනකොට අපි දැනගන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවකදීම අපි බයිසිකලේ පදිනකොට හෙල්මට් එකක් පළඳින්න ඕනේ. ඒ වගේම තමයි මේ බයිසිකලේ අපිට පදින්න පුළුවන් උපරිම වේගයක් තියෙනවා. එතකොට බයිසිකලේ පදින වෙලාවේදී අපි ඒ වේගය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අනිත් එක තමයි බයිසිකලේ තියෙන charger එක කියන එක. බයිසිකලේ තියෙන බැටරි එක කියන එක හරියම වැදගත්. එතකොට කොයි තරම් ප්‍රමාණයක් charge වෙලා තියෙනවද, low battery එකක්ද දැන් මේ වෙලාවේ තියෙන්නේ, මේ දේවල් අපි orders accept කරනකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් මම බයිසිකලේ ගත්තේ සූමෝ එකෙන්නේ. එතකොට යාලා හැම මාසෙකමාරකටම සැරයක් මට බයිසිකලේ ගේන්න කියලා තියෙනවා සර්විස් කරන්න. එතකොට මම සිටි එකේ ටිකක් දුර ඉන්න හින්දා ට්‍රේන් එකේ දාගෙන තමයි මම බයිසිකලේ අරගෙන යන්නේ. එතකොට ඒක ටිකක් වෙලා යන වැඩක්. නමුත් මම අනිවාර්යයෙන්ම සර්විස් එකට මාසෙකමාරකට සැරයක් ගෙනියන්න ඕනි. අනිත් එක තමයි මේ බයිසිකල් ගැන කියනකොට
අපි හැම වෙලාවෙම මේ අපේ බයිසිකල් එකක් නෙවෙයි මේක රෙන්ට් එකට ගත්තු එකක් නේ. ඉතින් ඒක නිසා ගොඩාක් පරිස්සම් කරන්න ඕනේ. ඒක අපි බයිසිකලේ රෙන්ට් එකට ගන්න තැනිනුත් කියනවා. හැම වෙලාවෙම අපි ගෙදර බයිසිකලේ ගෙනාවත් එළිය තියන්නේ නැතුව ලොක් කරලා ඇතුළත ආරක්ෂිත තැනක තියන්න ඕනේ. ඒ වගේම රෙස්ටෝරන්ට් එකකට අපි ඕඩර් එක ගන්න යනකොටත් ආරක්ෂිත තැනක තියලා ලොක් කරලා කී එක අරගෙන තමයි යන්න ඕනේ. ඉතින් මේක ගැන ඔයාලා ගොඩාක් සැලකිලිමත් වෙන්න මේ ජොබ් එක කරනකොට. ඒ වගේම තමයි තවත් දෙයක් මතක් කරන්න ඕනේ. අපි ඇක්සෙප්ට් කරන සමහර ඕඩර්ස් වල ඩ්‍රින්ක්ස් තියෙනවා. ඒක ඕඩර් එක අපි ඇක්සෙප්ට් කරන වෙලාවෙදිමත් අපිට පෙන්වන්න පුළුවන්. ඒ වගේ වෙලාවකදී අපිට කොෆී කප්, හොට් චොක්ලට් කප් වගේ රෙස්ටෝරන්ට් වලින් හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අනිත් වාහනවලට වඩා මේ e-bike එක උනත් ටිකක් ගැස්සෙනවා. එතකොට මේ කොෆී කප් එකක්, හොට් චොක්ලට් කප් එකක් අපි ගෙනියනකොට හැලෙන්න තියෙන ඉඩකඩ වැඩි. එතකොට ඔයාලා ගාව අපිට දැන් හම්බෙලා තියෙන මේ ලොකු බෑග් එකට අමතරව ඔයාලට පුළුවන් නම් පෞද්ගලිකව පුංචි බෑග් එකක්, ඒ කියන්නේ මේ ඩ්‍රින්ක්ස් විතරක් දාගෙන යන්න පුළුවන් පුංචි බෑග් එකකුත් ඇතුලේ අරගෙන යන්න. ඒක හෙල්ලෙන්නේ නැති වෙන විදිහට මොනවා හරි රෙදි හරි මොනවා හරි දෙයක් දාලා මේ කප් රඳවන්න පුළුවන් නම් මේක හැලෙන ප්‍රමාණය අපිට අඩු කරගන්න පුළුවන්. එතකොට අර හදිස්සියවත් හැලුනොත් අපිට කස්ටමර් කෙයා එකට කතා කරලා ඒ වගේ දේවල් වලට ටිකක් කාලයක් යනවා තව ඕඩර් එකකට යන්න. ඉතින් ඒ වගේ ප්‍රශ්න වළක්ව ගන්න පුළුවන් මේ වගේ පුංචි බෑග් එකක් ඩ්‍රින්ක්ස් ගෙනියන වෙලාවකට ගෙනියන්න අපි ලෑස්ති කරලා තියාගත්තොත්. ඔයාලා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි e-bike එක පාරේ පැදගෙන යනකොට හෙල්මට් එකක් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පාරක බයික් ලේන් එක. මේ තියෙන්නේ මුලින්ම පුංචි තීරුවක්. ඒක තමයි බයික් ලේන් එක. සුදු ඉරි දෙකකින් වෙන් කරලා තියෙනවා. මේකේ බයිසිකලයක් ඇඳලා තියෙනවා. අපි ඕඩර් එකක් ඩිලිවර් කරන්න යනකොට මැප් එකෙන් අපිට ඩිලිවර් කරන්න ඕනේ තැන දෙනවා. එතකොට මේ බයික් එකේ සමහර වෙලාවට ප්‍රධාන පාරවල් වල යන්න වෙන්න පුළුවන්, බයික් ලේන් තියෙන, එහෙම නැත්නම් මේ වගේ ට්‍රේල් වල යන්න වෙන්න පුළුවන්. ඒක එක එක ඕඩරෙන් ඕඩරේට වෙනස් වෙනවා. කොහොම වුණත් අපි මොන පාරක යන්න අපිට ලැබුණත් අපි හැම වෙලාවෙම අනිත් වාහන වගේම පාරේ තියෙන මාර්ග නීතිවලට අවනත වෙමින් ඊටාම ආරක්ෂා සහිතව තමයි මේ ඕඩර් එක අපි ඩිලිවර් කරන්න ඕනේ. ඔයා දැන් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජොබ් එකක් හොයමින් ඉන්න කෙනෙක් නම් ඔයාට මේ ජොබ් එක පටන් ගන්න කිසිම ගැටලුවක් නැහැ, කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය ආදායමකුත් උපයන ගමන් ඔයාට වෙලාව තියෙන වෙලාවට, ඉඩ තියෙන වෙලාවට මේ ජොබ් එක කරන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. මම හිතනවා ඔයාට e-bike එකකින් Uber Eats කරන්නේ කොහොමද කියන දේ ගැන දැනුමක් ඔයාට මේ වීඩියෝ එකෙන් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම දැනට ඔයා ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් මම ඔයාට කියන්න කැමතියි ඔයාගේ පවුලේ අයත් එක්ක උදේ වරුවක හරි හවස් වරුවක හරි Tamanට විවේකයක් ලැබුණු වෙලාවක ගිහිල්ලා මේ වගේ බයිසිකල් පාත් වල ඇවිදලා බලන්න කියලා. මොකද අපිට කාර් එකක හරි ට්‍රේන් එකක හරි යනකොට බලන්න බැරි ලස්සන තැන් මේ වගේ ට්‍රේල් එකක පයින් ඇවිදගෙන යනකොට බලන්න පුළුවන්. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු.